ආයිබෝවන් සුපුරුදු පරිදි අදත් විශ්වසනීයව ගෙනෙන තුලනාත්මක පුවත් විමසුම නිවුස් 1 සමගයි. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. රණවිරු සැමරුම් මාසයක් ප්‍රකාශයට පත් කෙරේ. ලෝක තරුණ සමුළුව කෙරෙහි නිවැරදි ඇසකින් බලන්න ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. පොතුහැර දුම්රිය අනතුරින් තුවාල වූවන්ට වන්දි. අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ අවසන් හඬපටය ජනතාව වෙතට. අයර්ලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත් වෙයි. දැන් පුවත් සවිස්තරාත්මකව. රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරුණා. මේ මාසය තුල රණවිරු සැමරුම් වැඩසටහන් රසක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා රණවිරු සේවා අධිකාරිය සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාත්‍යාංශය පවසන්නේ. ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පැලඳවීමෙන් අනතුරුව මෙසේ රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරුණු අතර එය ලබන ජුනි 2 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. 2007 වසරේදී මණ්ඩාරමේ ත්‍රස්තවාදී වෙඩිපහරකින් මියගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් කේ.පී. නුවන් තරංග මහතාගේ දියණිය විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රථම කොඩිය පළඳවනු ලැබුවා. ජනාධිපතිවරයා වෙත උපහාර තිලිනයක් ප්‍රදානය කිරීමද එහිදී සිදු වුණා. එසේම පළාත් තුල අලෙවිය සඳහා රණවිරු කොඩි ආණ්ඩුකාරවරුන් වෙත ලබා දීම සංකේතාත්මකව හිදී ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා. රණවිරු මාසය ආරම්භ කරමින් මූලික ව්‍යාපෘතියක් වශයෙන් රණවිරු දූදරුවන් අගයමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මේ වසරේ උසස් අධ්‍යාපනය සඳහා සරසවි වරම් ලැබූ රණවිරු දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබා දීමද මෙහිදී සිදු වුණා. ලොව පුරා වැඩ කරන ජනතාව ලෝක කම්කරු දිනය ඊයේ සමරනු ලැබුවා. මෙරට දේශපාලන පක්ෂද මේ දින සැමරුම් විවිධාකාරයෙන් සංවිධානය කර තිබුණා. ඒ අතර ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී එම උත්සවය ඊයේ පැවැත්වුවා. කොළඹ නෙළුම්පොකුණ අසලින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මේ දින රැළිය ආරම්භ වූයේ එහි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්. එම ස්ථානයට රැස් වූ පාක්ෂිකයන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයන්ද මේ දින පෙළපාලියට එක් වුණා. විචිත්‍රවත් අංග රසකින්ද මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මේ රැළිය සමන්විත වීම විශේෂත්වයක්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙළපාලියට එක් වුණේ කොළඹ ලිප්ටන් වටරව් මාසන්නේදී. එහිදී ජනාධිපතිවරයාට ඉතා උණුසුම් ප්‍රතිචාරයක් හිමි වුණා. අනතුරුව මේ දින පෙළපාලිය කැම්බල් පිටියට රැස්වීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දින රැළිය ආරම්භ වුණා. එහිදී ජනතාව ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹට තමුන්නාන්සේලා ආව සමහරු හැමදාම එනවා. හැම මේ දිනේටම ආවිල්ලා තියෙනවා හුඟ වැඩි දෙනා. හැබැයි එනකොට තමුන්නාන්සේලාට පේනවා ඇති එදත් අදත් වෙනස. මේ රටේ වෙනස මොකද්ද කියලා. මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා ඊළඟ මේ දිනේ වෙනකොට මේ රට ඊටත් වඩා වෙනස් වෙලා තියෙනවායි කියන එක තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ලෝකේ මම හිතනවා ආරක්ෂිත හා පිරිසිදුම නගරයකට තමයි තමුන්නාන්සේලා අද මේ පෙළපාලියෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන්. වගේ මේකම රටක එකම දජයක් යටතේ මේ දිනේ පවත්වන්න ලංකාවේ වැඩ කරන ජනතාවට අද පුළුවන් වෙලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ දිනේ මේකේ පැහැදිලි වෙනවා අයිත් මේක පස්සට හරවන්න පුළුවන්. අපිව ආපහු මේ රට අඳුරට හැද දාන්න පුළුවන්. జగතෙක්වත් මේ රටේ නෑ කියලා ලෝකෙත් නෑ කියලා අපි පැහැදිලිව කියන්න ඕන. අපිට නොයි බලපෑම් වෙනවා. අපිට අනවශ්‍ය බලපෑම් මේ රටේ ජනතාව මේ ඇවිල්ලා කියන්නේ මේවට යට වෙන්න එපා ජනාධිපතිතුමා කියන. එහෙම නේද? යට වෙන්න දෙපාද? පා. ඒක තමයි කියන්නේ. අපි බොහොම පැහැදිලිව කියනවා. අපි කාටවත් යටත් වෙන්නෙත් නැහැ. අපි යටත් වෙන්නෙත් නැහැ. යටත් කරන්නත් බෑ. ඒ වගේම මේ ගොඩනැගිල්ල ආපෞස්සට හරවන්නත් අපි සූදානම් නැහැ කියලා අපි පැහැදිලිව කියනවා. කෘතහස්ත දේශපාලඥයෙකු සාහිත්‍යදරයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ දිවංගත ටී.පී. ඉලංගරත්න මහතාගේ පිළිරුව වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. 1913 පෙබරවාරි මාසයේ 27 වන දින උපත ලද ගලගෙදර විද්‍යාලයෙන් හා මහනුවර ශාන්ත අන්තෝනි යන විද්‍යාලවලින් අධ්‍යාපනය හැදෑරූ ටිකිරි බණ්ඩාර ඉලංගරත්න නම් වූ කුඩා දරුවා උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව 1941 දී රජයේ සේවයට එක් වුණා.
ඔහු තමරා කුමාරී සමග විවාහ දිවියට එළඹුණේ 1944 වසරේදී. මහනුවර ගලහා හේවා හැට සහ කොළොන්නාව යන ආසන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ටී.බී. ඉලංගරත්න මහතා 1956 සිට 1977 කාලය දක්වා කම්කරු නිවාස සමාජ සේවා ඇතුළු අමාත්‍ය ධුර රැසක් උසුලනු ලැබුවා. වැඩ කරන ජනතාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ඉලංගරත්න මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් මැයි දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කළා. කොළඹ බේරිරව පරිශ්‍රයේ පිහිටි ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවට කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න.